Hey guys, ආදරෙන් පිළිගන්නවා Hey Australia YouTube channel එකට. ඉතින් අද මම කියන්න ආවේ ගොඩක් කලකින් වීඩියෝ එකක් දාන්න හම්බෙන්නේ නැහැ. ඉතින් වීඩියෝ එකක් දාන්න උවමනාවක් තිබ්බා. මට වෙලාවක් තිබෙත් නැහැ. ඒකයි වීඩියෝ එකක් දාන්න ටිකක් බැරුව ගියේ. ඉතින් දාන්න ආවේ Australia migration එකේ ටිකක් වෙනස්කම් වෙලා තියෙනවා. ගොඩක් visa වල price එක වැඩි කරලා තියෙනවා. ගොඩක් ස්ටුඩන්ට් වීසා ඉන්න අය TR එකට තමයි චේන්ජ් වෙන ඊළඟට ඒ TR එකේ ගාණ එයාලා වැඩි කරලා තියෙනවා 2300ට ඒක 4600ට වෙනකන් උඩ යවලා තියෙනවා මේන් ඇප්ලිකන්ට්ගේ ඊළඟ ඩිපෙන්ඩන්ට් ගේ 1100 ලිප් එක 2200ට ගිහිල්ලා තියෙනවා ඊළඟට ළමයි ඉන්න නම් අවුරුදු 10කට අඩු අයගේ එක 480 තිබ්බ එක 1000 ගානට චේන්ජ් වෙලා තියෙනවා ඉතින් ඒ වගේ එකට එකක් වැඩි වෙල් කරලා තියෙනවා. ඔක තමයි මේ රටවල දියුණුවේ මේ රහස, මේ රටවල් සහ ශනික වෙනස් වෙන හැමදේම. ඉතින් ඒක මේ රටේ තියෙන පොලිසියක් අපි ඒකට එක්ස්පෙක්ට් කරන්න වෙනවා. අකමැත්තෙන් වුණා. ඉතින් ස්ටුඩන්ට් වීසා එකෙන් එන අයට තියෙන ගැටලුව තමයි මේවා නෙමෙයි මීට වඩා ලොකු ගැටලු තියෙනවා. සමහරවිට මේ නොයිස් එක පොඩ්ඩක් අවුලේ මම හිතුවා අද වීඩියෝ එකක් කරන්න කියලා ඒක මෙතන ෂූට් කරගත්තේ. ඉතින් ඉස්සරහට ස්ටුඩන්ට් වීසා වල දැන් වීසා අපේ ලංකාවෙන් ඇප්ලයි කරන ගොඩක් අය වීසා රිජෙක්ට් වෙන ප්‍රතිශතයත් වැඩි. මොකද මෙයාලා පොඩ බලනවා මේ කාලේ පොඩි කාලයක් මයිග්‍රේෂන් වල ටිකක් අඩු කරන්න. ඒකට මේන් එක අරන් තියෙන ස්ටුඩන්ට්ස් ලව. යාළුවගේ ඒක පැතිවලින් බලනවා හැම වෙලේම. ඒ හින්දා තමයි ඒ විදිහට ගණන් අඩු කරලා තියෙන්නේ. ඊට අමතරව ස්කිල් මයිග්‍රේෂන් වලට යාළුවා පොයින්ට් සිස්ටම් දාලා තියෙනවා. සහ එම්ප්ලොයි ස්පොන්සර් වලත් පොයි සිස්ටම් දාලා එම්ප්ලොයි ස්පොන්සර් එක ගැන කතා කරොත් ඒක ඒජන්ට්ලා ඉතින් ටිකක් බර ගාණක් charge කරනවා එම්ප්ලොයි ස්පොන්සර් ගන්නකොට ඒ වගේම පොයින්ට් සිස්ටම් එක ගත්තොත් එයාගෙන පොයින්ට් 65 නම් උඩ තමයි ඇප්ලයි කරන්න පුළුවන් කියලා ඉතින් පොයින්ට් 85 ගත්තත් ටිකක් අමාරුයි වීසා එක අප්‍රූව් වෙන්න අඩු ගානේ 95 වත් තියෙන්න ඕනේ මොකයි ඇත්ත තත්ත්වය. ඉතින් ඒ හින්දා අපි හරි කල්පනාවෙන් මේ වැඩි කරගන්නවා ඕස්ට්‍රේලියාවේ ඉන්න අය සහ ඇවිල්ලා ඉන්න අය. ඉතින් ඒ වගේ තව වෙනස්කම් ගොඩක් වෙනවා ඉස්සරහට මේ ගවර්න්මන්ට් එක. මොකද මේ ගවර්න්මන්ට් එකේ ඉස්සරහට ඡන්දයකුත් තියෙනවා ඉලෙක්ෂන් එකක් තියෙනවා. ඒවත් එක තමයි ගොඩක් දේවල් වෙනස් වෙන්නේ. ඉතින් ඔයාලට කියන්න ඕනේ හැමදේම කල්පනා කරලා හොයලා බලලා ඒවත් කරගන්න. මම ඊළඟට වීඩියෝ එකක් දානවා ඉස්සරහට ස්ටුඩන්ට් වීසා එක සම්බන්ධව ඔයාලට ගොඩක් දේවල් හැමදේම අපි කරද්දී හැමදේම අපි බලලා කරලා තමයි දාන්න ඕනේ. මොකද ආවට කියලා දාන්න නරකයි. Cheers. චාය එකක් හම්බුණා. Wow. ඉතින් මේ වගේ මේ පාරේ මේ කෑල්ලේ කොෆි තියෙනවා බොන්න කන්න දේවල් තියෙනවා shopping කරන්න දේවල් තියෙනවා බලන්න දේවල් තියෙනවා. මේ ඇඩිලේඩ් සිටි එකට ආවොත් මේ පාරේ නම මොකද්ද? Grenfell Street. මතක් කරගන්න එපා මේක තියෙන ලන්ඩන් මෝල් එකක් තියෙනවා මෙතන. ඒ ඔක්කොම එකට තියෙන්නේ. ඉතින් ඇඩිලේඩ් සිටි එකට ආවොත් මේ තැන මිස් කරගන්න එපා. ඇවිල්ලා මේ වගේ බොන කොෆි එකක් බොන්න ඒ බොන්න ගම මේ වීඩියෝ එක බලලා කමෙන්ට් එකකුත් දාන්න. හරි?